හරි පුතේ අපි මේ අද දවස් තුල කතා කරගෙන ගියේ පාඩමේ කතාව තමයි මොකද්ද? භාණ්ඩයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම කියන දෙකේ අන්තර්ක්‍රියාකාරීත්වය මතනේ. ඒ කියන්නේ ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩයක වෙළඳපොළ මිල තීරණය වෙන කියලා නේ. එතකොට පුතා මෙන්න මේ සමතුලිතය සම්බන්ධයෙන් සරසවි සාහිත්‍යයේ මාර ලස්සන කවියක් තියෙනවා. ඒ කවිය පුතේ මෙන්න මෙහෙම කියවෙනවා. මොකද්ද කියවෙන්නේ? සමතුලිතයේදී ඔබහාමා එක්වන්න. මොකද්ද කියන්නේ? සමතුලිතයේදී ඔබහාමා එක්වන්න. එයා කියනවා ඉල්ලුම තිබුණි හද උතුරා පිට වෙන්න. ඒ කියන්නේ කොල්ලගේ හිතේ මාර ආදරයක් තිබිලා තියෙන ඉල්ලුම තිබිලා තියෙනවා. නමුත් කොල්ල මෙහෙම කියනවා සැපයුම නොලද තැන ඔබගෙන් ඇති වෙන්න. ඒ කියන්නේ කෙල්ලගේ ආදරේ ලැබිලා නැහැ. ඉතින් කොල්ල කියනවා සිදුුනි මෙමට සමතුලිතයෙන් විසිවෙන්න. ඒ කියන්නේ මයි පුතේ වෙළඳපොළ සමතුලිතයක් ඇති වෙන්න නම් ඉල්ලුම හා සැපයුම දෙකේම අන්තර්ගත ක්‍රියාකාරීත්වය තුල තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ ගැනුම්කරුවාගේ මිලදී ගැනීමේ අපේක්ෂානුත් අලවිකරුවාගේ අලවි අපේක්ෂානුත් කියන දෙකම සමාන වුණොතින් තමයි වෙළඳපොළ සමතුලිතයක් ඇති වෙන්නේ. නැත්තම් අර කොල්ලට වගේ වෙළඳපොළ සමතුලිතයෙන් මොනවා වෙන්න වෙනවද? ඉවත් වෙන්න වෙනවා. ඔබ මාහා එක් වෙන්න ඉල්ලුම තිබුණි හද උතුරා පිට වෙන්න සැපයුම නොලද තැන ඔබගෙන් ඇති වෙන්න සිදුුනි මෙමට සමතුලිතයෙන් විසිවෙන්න.